සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අපේ සිංහල සිනමැක්ස් YouTube නාලිකාවට. අද මම අරගෙන ආවේ 2025 රීල්ස් වෙච්ච පාළු බංගලාවක් සහ හොල්මන් මූර්තියක් වටා ගෙතුණු සුපිරිම හොරර් මූවි එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. channel එක තාම subscribe කරපු නැති අය ඉන්නවනම් subscribe කරගෙන වීඩියෝ එකට යමු. කතාව ආරම්භ වෙන්නේ චක් විශාල මුදලක් ගෙවා මිලදීගත් තමන්ගේ සුඛෝපභෝගී බංගලාවකට යමින්. ඒත් එහි බිත්තිවලින් ජලකාන්දු වන බව ඔහු දකිනවා. බියටපත් ඔහු ඒවායේ ඡායාරූප ගෙන නිවස විකුණු ඒජන්තට යවා ඔහුට තරහින් බයිනවා. ඔහු බිරිඳ මාරියාගේ ඇඳුම් නිර්මාණ ස්ටුඩියෝවට යනවා. එහිත් කාන්දුවක් තිබේද බලන්න. මාරියා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඔහු යන විට ඇය සජීවී විකාශනය වේදෙනවා. ඇගේ රසිකයින්ට නවතම මෝස්තර ගැන කියමින් ස්ටුඩියෝ බිහිසුණු ලෙස නිශ්ශබ්දයි. ඒත් එහි කොනක තිබෙන පැරණි මූර්තියක් චක්ගේ ඇස ගැටෙනවා. මාරියා ඒ මූර්තියට බෙහෙවින් ආදරය කළා. ඒ නිසා එය බංගලාවට ගෙනාවා. ඒත් එහි බිහිසුණු බැල්ම චක්ව තිගැස්සීමකට ලක් කළා. බංගලාවෙන් එළියට යන චක්ට අසල්වාසී ලැරි හමු වෙනවා. ලැරි බංගලාව විකුණු බවට පුදුම වෙනවා. එහිදී ඔහු බිහිසුණු රහස් හෙළි කරනවා. බංගලාවේ පෙර හිමිකරු එහිදී සියදිවි නසා ගත්තා. ඒජන්ත ඒ බව සඟවා තිබූ බව චක්ට දැනෙනවා. ගෙදර ආපසු යන ඔහු කාන්දුව ඡායාරූප නැවත බලනවා. එවිට එක් ඡායාරූපයක රයිෆලයක් දිස්වෙනවා. ඒත් ඒ බංගලාවේ එවැනි අවියක් තිබුණේ නැහැ. චක්ගේ හිතේ බියක් ඇති වෙනවා. ඒ රයිෆල එතනට ආවේ කොහොමද? පසුදා උදෑසන බංගලාවේ ගෙවැත්තේ ඇවිදින චක් මාරියාගේ වැලි මූර්තිය ගෙවත්ත මැද අමුතු ලෙස තියෙනවා දකිනවා. එය එහි ගෙනාවේ කවුද? ලැරි එහිදී ඔහුව හමු වෙනවා. ඒත් ඔහුත් මේ ගැන පුදුම වෙනවා. චක්ට සැකයි මේ ඔහුගේ බාල සහෝදරිය වූ ඉසබෙල්ගේ වැඩක්ද කියලා. ඉසබෙල් ඔවුන්ගේ මවගේ මරණයෙන් පසු මානසික අස්ථාවරයි. බොහෝ විට බිහිසුණු සිහින දකිනවා. ලැරි චක්ට ඉසබෙල්ගේ මානසික තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියනවා. එසේම ගමේ ඉතිහාසය ගැන දැනගන්න පුස්තකාලයෙන් පොත් අරගෙන කියවන්න යෝජනා කරනවා. ඒ වගේම ගමේ සමාජ හමුවකට එන්න ආරාධනා කරනවා. පුස්තකාලයට එන චක් ගමේ ඉතිහාසය ගැන පැරණි පොත් හොයා ගන්නවා. එහි 1980 දී පැවති රහසිගත සමුළුවක් ගැන සඳහන්. ඇෂ්ලි නම් තරුණියක් ඇඳුම් මැස්වලින් චක්ට අනුතුරුවඟ වනවා. ගමේ රහස් හොයන්න යන්න එපා. ඒක භයානකයි. චක්කය නොසලකා පොත් රැගෙනෙනවා. එහිදී පුස්තකාලකරුවා ඒ පොත් දැක බියෙන් ඇස් ලොකු කරනවා. මේ තැන ගැන හොයන්න යන්න එපා. එතන කාටවත්ම යන්න බැරි තැනක්. ඇය කියනවා. චක් තමන්ට ඉතිහාසය ගැන විතරයි උනන්දුව කියලා බේරෙනවා. ඒත් පුස්තකාලකරුවාගේ බියකරු බැල්ම ඔහුව තවත් කුතුහලයකට පත් කරනවා. එදින සවස චක්ගේ හිටපු සිසුවිය ඔලිවියා සංගීත පාඩමකට එනවා. චක් සංගීත ගුරුවරයෙක්. ඔලිවියාට ජලය ගේන්න කුස්සියට යනවා. එවිට පියානෝවකින් පළපුරුදු මිහිරි වාදනයක් ඇසෙනවා. නමුත් ඔලිවියා ඒ වෙද්දී චක් එක්ක කුස්සියේ. මේ කවුද? ඔලිවියා බියෙන් අහනවා. චක් පියානෝ එක ළඟට ගියත් එතන කවුරුත් හිටියේ නැහැ. ශබ්දය නැවතිලා බියටපත් ඔලිවියා බංගලාවෙන් දුවල යනවා. චක්ගේ හිතේ බංගලාවේ රහස ගැන තවත් බියක් ඇති වෙනවා. රාත්‍රියේ චක් ලැරිගේ ආරාධනෙන් ගමේ සමාජ හමුවකට යනවා. එහිදී පුස්තකාල හිමිකරු ඇතුළු කුඩා පිරිසක් 1980 දී සිදු වූ බිහිසුණු කතාව ගැන කතා කරනවා. හේලන් ෆොස්ටර් නම් කාන්තාවක් ඇගේ දියණියට එල්ල වූ බුලි කිරීම නිසා බංගලාවේදී තුවක්කුවකින් සියදිවි නසා ගත්තා. එතැන් සිට ගමේ වාර්ෂිකව රහසිගත සියදිවි නසා ගැනීම සිදු වෙනවා. හෙලන්ගේ ආත්මය තවමත් මේ බංගලාවේ. පුස්තකාලකරුවා බියෙන් කියනවා ඇයගේ ගෙදර රහස් හෙළි වෙනකම් මේ ශාපය නවතින්නේ නැහැ. හමුව බිහිසුණු වෙද්දී චක් එළියට එනවා. එවිට ආසන්න පැරණි පල්ලියකින් කාන්තා හිනාවක් ඇසෙනවා. බියටපත් ඔහු බංගලාවට දුවනවා. එදින රාත්‍රිය ඉසබෙල්ගේ නානකාමරයේ බල්බය ඉබේ දැල්වෙනවා. ඇය බල්බය නිවනවා. ඒත් ටිකලාකින් එය නැවත දැල්වෙනවා. බියටපත් ඇය බල්බය ගලවා මේසය මත තබනවා. ඒත් රාත්‍රියේ අමුතු ශබ්ද සෙවණැලි ඇය බිය ගන්වනවා. උදෑසන ඇය මේ ගැන ලුක් නම් මිතුරාට කියනවා. ලුක් ගමේ බිහිසුණු කතා ගැන දන්නවා. ඒත් ඔහුත් මේ ගැන බිය වෙනවා.
එවිට චක් ඉසබෙල්ගේ ගෙදරට කැඳවනවා. මොකද මාරියාගේ ස්ටුඩියෝවේ බිහිසුණු දෙයක් සිදු වෙලා. මාරියා සජීවී විකාශනයකදී වැලි මූර්තිය තනියම චලනය වන බව දකිනවා. ඇගේ රසිකයින් බියෙන් පණිවිඩ යවනවා. ඒත් මාරියා එය බැරෑරුම්බ ගන්නේ නැහැ. එවිට මූර්තිය අතුරුදම් වෙනවා. ආසන්න කාමරයකින් ලොකු ශබ්දයක් එද්දී ඇය බියෙන් එය බලන්න යනවා. මූර්තිය බිහිසුණු ලෙස ගෙදර ඇතුලේ ගමන් කරනවා. චක් මේ බව ඇසූ විගස ගෙදරෙනවා. ඔවුන් මූර්තිය ගිනි තබනවා. ඒත් බංගලාවේ බිහිසුණු බලවේග ඉවත් වුණේ නැහැ. චක් මාරියා ඉසබෙල් බංගලාවෙන් ඉවත්වීමට තීරණය කරනවා. ලුක් 1923 සිටියමකින් 825 ෆොරස්ට් පාර් හඳුනා ගන්නවා. ඒ බංගලාවේ පැරණි ලිපිනයක්. චක් සහ ඉසබෙල් එහි යනවා. එය ඔවුන්ගේ බංගලාවේ අනුරුවක් බව දකිනවා. එහිදී හෙලන්ගේ ලිපි හමු වෙනවා. ගුලි කිරීම් ගැන ආපසු එවූ ලිපි. ඒ ලිපිවල ලිපින 825 ෆොරස්ට් පාර. එවිට ගෙදරදී මාරියා 1900 ගැන කතා කරනවා. හෙලන්ගේ ආත්මය ඇයව අල්ලාගෙන චක් සහ ඉසබෙල් බිහිසුණු බලවේගයකින් ගේ ඇතුළට ඇදී යනවා. කතාව බිහිසුණු ලෙස අවසන්. 825 ෆොරස්ට් පාරේ රහස තවමත් විසඳුනේ නැහැ. මේ වගේ බිහිසුණු රහස් තවත් බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන යමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.